සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක මේ බ්ලොග් එකකින් බෙදා ගන්න යන්නේ මගේ මෝර්නින් රූටින් එක. ඔයාලට බෝරින් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. මෙච්චර වේගෙන් බලන් හොදන්න පුළුවන් නම් කොච්චර හොඳද? දවසේ කොච්චර වැඩ තොගයක් ඉක්මනට ඉවර කරගන්න පුළුවන්ද? ඔන්න මම බලන් ටිකක් හොදගෙන ඉවරයි. දැන් තියෙන සිංක් එක හොඳට හොද ගන්න. මම බ්‍රෂ් එකක් අරගෙන හොඳට සිංක් එකේ ටැප් එක ආවට ඔක්කොම හොද ගන්නවා. සිංක් එකත් හොදලා මම මේ බලන් ටිකක් නැමුවා. මම දැන් හදන්නේ හාල් ටිකක් ලිපේ තියාගන්න. ඔයාලා හාල් හොදපු වතුර වලට මොනවද කරන්නේ? මම නම් පැල වලට දානවා. මම අහලා තිනවා හාල් හොදපු වතුර පැල වලට දාද්දී මල් එහෙම හොඳට පිපෙනවලු. මේ ඉතින් ඔයාලට පෙන්නන්නේ මගේ චූටි මල් පැල ටික. මේ තියෙන ඉස්සරහා එල්ලලා තියෙන ටික. මම දඩු විඩි ගාලා බබා හැරෙන්න කලින් පරිප්පුවකුත් ලිපේ තියාගෙන පටු ටෙම්පරාදුවකුත් දාගෙන විතර ඔම්ලට් එකකුත් හදාගත්තා. හැබැයි වීඩියෝ වෙලා තියෙන්නේ පරිප්පු හදන එක විතරයි. ඒකනොත් භාගයයි හැබැයි. ඔන්න චූටි බබාත් ඇහැල්ලා ආවා. එයා හැරුණා කියන්නේ ඉතින් මගේ වැඩ ටික එතනම. අයියත් එක වැඩක් කරන්න බෑ. එයා ළඟටම වෙලා ඉන්නවා. පේනවද කරන කෝලා? ඔය වගේ කෝලම් කර කර ඉන්නවා නම් හැම තිස්සම ළඟට වෙලා හොඳට ඉන්නවා. මාළු ටික හැදෙන අතරේ මම දැන් කාමරය අස් කරන්න තමයි යන්නේ. මේ පේනවද කාමරේ හැටි? ඔහොම තමයි උදේ වෙන්නේ. මම බලන්නකෝ දැන්. මේ ලස්සන ඉතින් ටික වෙලාවයි. බබාලා ඉන්න අම්මලා දන්නවනේ. කොහොමද බබාලත් එක්ක අස් කරගෙන ලස්සනට ඉන්නේ කියලා. චුට්ට වෙලාවකින් ආයෙත් තිබ්බ විදිහට වෙනවා. ආයෙත් අපිට කරන්න තියෙන ආයෙත් මුලකින් ඉඳන් අස් කරන එක. දැන් ඉතින් මෙයාගේ වීඩියෝ බලන්න තමයි ඔයාලට තියෙන්නේ ඉස්සරහට. මේක මගේ 15 වෙනි vlog එක. මේක ගොඩාක් අඩුපාඩු ඇති. මට කමෙන්ට් කරන් යන්නකෝ මොනවද මේකේ තියෙන අඩුපාඩු කියලා. මම මේ ගැන තාම හරියට දන්නේ